සාදරයෙන් පිළිගන්නවා ජොබ් ඇඩ්වයිසර් YouTube නාලිකාවට බැංකු සේවා කළමනාකරුවෝ ඇතුළු තනතුරු රැසක් සඳහා බඳවා ගැනීම නිවේදනයක් දැන්නිකුත් වෙලා තියෙනවා. උසස් පෙළ සමත් වයස අවුරුදු 18ත් 45 අතර වාට මෙම තනතුරු සඳහා ඉදිරි කරන්න පුළුවන්. ආයුධ පත්‍ර බාර ගන්න අවසන් දින වෙන්නේ 2025 6:30. සීමා සහිත වැලිවිටිය දිවිතුරු නව විවිධ සේවා සම්පකාර සමිතියේ බැංකු සේවා කළමනාකාර තනතුර EL3 තුන්වෙනි ශ්‍රේණියේ තනතුරක්. මේ තනතුරට අයිදුම් කරන්න වාගේ වයස අවුරුදු 18ත් 45 අතර වෙන්න ඕනි. වා විසීම සකස් කරන ලද අයිදුම් පත්‍රය සුදුසුකම් සනාථ කිරීමේ සහතික වල ඡායා පිටපත් සමග 2025 6:30 දිනට පෙර ගරු සභාපති සීමා සහිත වැලිවිටිය දිවිතුරු නව විවිධ සේවා සම්පකාර සමිතිය තනබද්දීගම ඇත්කඳුළු යන ලිපියට ලියාපදිංචි තැපෑලින් යොමු කරන්න ඕනි. අපි බලමු මේව තනතුරට අවශ්‍ය සුදුසුකම් මොනවාද කියලා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් වාණිජ්‍ය කළමනාකරණය ගණකාධිකරණය ආර්ථික විද්‍යාව යන ශේෂ්ත්‍රයට දාන උපාධියක් ලබා දීම සහ පිළිගත් ආයතනික අදාළ ශේෂ්ත්‍රය පිළිබඳ වසර 1කට නොඅඩු පළපුරුද්ද පුහුණුව ලබා දීම හෝ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හෝ යම් පොදු රාජ්‍ය මණ්ඩලයේ රටක වරලත් ගණකාධිකාරී ආයතනික ආවර්ෂරික දෙක හෝ අන්තර්මාධ්‍ය පරීක්ෂණය හෝ ගිණුම්කරණය සහ ව්‍යාපාරික සහතිකය දෙක හෝ ව්‍යාපාරී අධීරී විභාගය හෝ ආයතන අධීරී විභාගය හෝ ඊට ඉහළ පරීක්ෂණයකින් සමත් වීම සහ පිළිගත් ආයතනික අදාළ ශේෂ්ත්‍රය පිළිබඳ වසර 1කට නොඅඩු පළපුරුද්ද හෝ පුහුණුව ලබා දීම හෝ SEL මට්ටමේ දෙක ශ්‍රේණියේ සහකාර ගණකාධිකාරී සහකාර අභ්‍යන්තර විගණක සහකාර බැංකු සේවා කළමනාකරු තනතුරක වසර 2ක සේවා පළපුරුද්ද ලබා දීම සහ ගිණුම්කරණය මූල්‍ය කළමනාකරණය බැංකුකරණය පිළිබඳ වසර 1කට නොඅඩු ඩිප්ලෝමා පාඨමාලාවක් හදාර තිබීම හෝ OPL 1 මට්ටමේ පළවෙනි ශ්‍රේණියේ බැංකු ගිණුම් මූල්‍ය අලෙවි ශේෂ්ත්‍රයේ තනතුරක සේවා කිරීම සහ සම්පකාර සංවර්ධන සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සමත් වීම ගිණුම්කරණය මූල්‍ය කළමනාකරණය බැංකුකරණය පිළිබඳ වසර 1කට නොඅඩු ඩිප්ලෝමා පාඨමාලාවක් හදා තිබීම හෝ OPL 2 මට්ටමේ පළවෙනි ශ්‍රේණියේ බැංකු ගිණුම් මූල්‍ය අලෙවි ශේෂ්ත්‍රයේ තනතුරක වසර 5ක් සේවය කිරීම හා සම්පකාර සංවර්ධන සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සමත් වීම ගිණුම්කරණයේ මූල්‍ය කළමනාකරණය බැංකුකරණය පිළිබඳ වසර 1කට නොඅඩු ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා තිබීම. ඉහත සඳහන් කරපු සුදුසුකම් වලින් එකක් තියෙනවා ඔයාලට මේ තනතුරට අයදුම් කරන්න පුළුවන්. අපි බලමු මේ තනතුරට අයත් වෙන වැටුප් පරිමාණය වෙන්නේ කොහොමද කියලා. මූලික වැටුප 20000යි වැටුපට අමතරව ජීවන වියදම් දීමනා 7500ද අතිරේක දීමනා 2500ද ගෙවනු ලබනවා. දැනට සේවයේ නියුතු සම්පකාර සමිතිවල සේවකයන්ට උපරිම වයස සීමාව බල නොපාන අතර සිය ආයතන ප්‍රධානය මගින් අයදුම් පත්‍රය යොමු කරන්න ඕනි. බොහොම ස්තුතියි අපේ වීඩියෝත් එක්ක සම්බන්ධ වුණාට. මෙවැනිම තවත් රජයේ රැකියාවක වීඩියෝ එකක් අපි ආයෙ හම්බෙමු.